පොඩි කපල් යනවා රත්තු පාට ඇඳගෙන රෝස මල් අරගෙන චිකන් බාබකියු ගන්නේ දෙයියේ. ඔය වගේ ඕඩර් කරන එක නෙවෙයි කන්නේ හස්බන්ඩ් එක තමයි මුලින්ම ටේස්ට් කරන්නේ. ඒක අපිට කන්න නැහැ. අයිබෝන් වෙල්කම් ටු ප්‍රබෝත් හබීබි. මේ වීඩියෝ එක ගත්තේ හරියට පෙබරවාරි 14 වෙනිදා. හැබැයි අද දවස් ටිකේ පෝස්ට් කරගන්න බැරි වුණා. අපි මේ දවසේ ගියා අරිග වලට අපේ අයියාගේ බබාට බඩු වගේක් ගන්න. ඒ යනකොට දැක්ක නයිට් මාකට් එකක් තමයි මේක. මේ නයිට් මාකට් එකේ තියෙනවා අපිට අවශ්‍ය කරන හැමදේම ඊටමත් අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. පර්ෆියුම් එකේ ඉඳලා ඇස් කණ්ණාඩි වෙනකන් තියෙනවා. බෑග්, ලස්සන බෑග් හැමදේම. ඊට පස්සේ අපි මෙතනින් එහා පැත්තේ තියෙනවා ඩේ ටු ඩේ එකක්. බලන්න රට යන සහ ලංකාවට බඩු යවන ගොඩක් අය මේ ඩේ ටු ඩේ වලින් තමයි බඩු ගන්න. මේ ඩේ ටු ඩේ එකේ අපි ස්ටේෂනරි වගේ බලන්න තමයි ගියේ. ඒ වගේම ඉතින් පේනවනේ ක්‍රීම් ಜಾති, පර්ෆියුම් ಜಾති, සුදු වෙන්න දඟලන අපේ නංගිලා මල්ලට ඕනෙ තරම් බඩු මේකේ තියෙනවා. එදා පෙබරවාරි 14 වෙනිදා ඉතින් සම්පූර්ණයෙන් රතු කරලා තමයි තිබ්බේ. ටෙඩි බෙයාගෙන් වැහි වැහලා තිබ්බේ. කොහොම හරි අපි ස්ටේෂනරි හොයාගෙන යද්දී අපිට හම්බුණා අපිට අවශ්‍ය කරන දේ. මේ පේනවනේ තොග ගණන් තියෙන ක්‍රීම් ගණන්. මේවා ඉතින් ලංකාවට දාන්නත් පුළුවන්. ඉතින් ලංකාවේ කස්ටම් එකෙන් මේවට ටැක්ස් ගහනින් ඉතින් ඒවා ලොකුවට යවන්නත් බෑ. මේ තියෙන ස්ටේෂනරි, මේ තියෙන ලස්සන පොත්, අපේ චූටි බබෙක් ඉන්නවා. අපේ අයියාගේ එයාට අවශ්‍ය කරන පොඩි අයිටම් ටිකක් තමයි අපි ගන්න ආවේ. ඉතින් කොහොම හරි අරගෙන මේ කාට් එක පිරෙන්න බඩු ගත්තා. හරි මෙතන ඉඳලා මෙන්න මෙයා මෙහෙම විස්තර කරා. මේක එකක් තියෙනවා බඩු. ආයි ගයිස් කොහමද? ඔන්න අපි මේ උදේ ආපු ගමන් අපි අද රිග්ගා වලට ආවා බඩු වගේක් ගන්න. රිග්ගා වලට ඒ ආපු ගමන් පොඩි බඩගින්නක් ඇදිලා අපි තැනකට දැන් රෙස්ටොරන්ට් එකකට යන ගමන් කලිනුත් කරා මේ රිවිව් එකක් ෆුඩ් රිවිව් එකක්. මේ පැත්තේ ඉතින් මාර සෙනගක් ඉන්නේ. පොඩි කපල් යනවා රතු පාට ඇඳගෙන රෝස මල් අරගෙන අම්මේ ආදරවන්තකින් දිනේදී මැරි කරපු අපිට මොන වැලන්ටයින් එනම් දැන් අපි සාමාන්‍යයෙන් සමරන්නේ නැහැ. ඉතින් ඕක එච්චර සමර නැහැ. ඉතින් හොඳයි. අද ආවදී මේ අර වෙන දෙන තැනටම චයිනීස් රෙස්ටොරන්ට් එකකට අද මෙනු එක අපි try කරන්න යන්නේ චයිනීස් රයිස් එකත් එක්ක කොරියන් ෆුඩ් මෙනු එකක්. හරි කාඩ් එකේ මැසේජ් එක ආවා මේ වීඩියෝ කරන වෙලාව කැපුණා කියලා 5 අරගෙන ඉන්න ගියා. ඊට පස්සේ බාබිකියු එකක් එක්ක බාබිකියු චිකන් බාබිකියු එකක්. අපි බලමු කොහොමද අද මීල් එක ටේස්ට් එක කොහොමද කියලා. එන්න මෙයන් ආවා. වැලන්ටයින් දිනේ අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වැලන්ටයින් 2030 පෙබරවාරි 17. වැලන්ටයින් එකට එක්කන් ආව කියන්න බෑ. ඒ වුණාට දැන් ඒකට සෙට් කරලා පෙබරවාරි 14 වෙනිදාට ඔන්න වැලන්ටයින් එකට මෙයාව ලන්ච් එකට එක්කන් ආවා කියලා හිතලා අද ෆුඩ් රිවිව් එක කරමු. ඕඩර් එක දැන් අර කොරියන් සීසින් කියන එක මම කලින් නම් ටේස්ට් කරලා නෑ. ඒක ෆස්ට් ටයිම් තමයි දැන් ඒක ටේස්ට් කරන්නේ. මම දන්නේ මොනවද තියෙනවද කියලා මේ මෙනු එකේ මේ මීල් එකේ. අන්න වැරදි දෙයක් දන්නේ නැහැ. සල්ලි ටික අපරාධ වෙද්දත් ඔය එකක් කියලා මේ බලමු ඉතින් නේ. ෆුඩ් ටේස්ට් කරනකොට එහෙම තමයි. ඒක ඒවා ටේස්ට් කරන්න ඕනේනේ. බලමු. මොනවාරි ඉතින් කන දෙයන්නේ සමහරට කන්න පුළුවන්. What are you making now? Lemon ice tea. Ice tea. Ice tea? Lemon ice tea. क्या को खाना को टी बनाया है? नहीं नहीं.
මොලේ නැහැ කියන්නේ උල හරි හරි. ब्लैक टी भाई एप्पल जूस है हाँ राइट ඔව් ඉඳලා හොඳ එකක් කරන් කලින් එකක් ගත්තා මෙලොවට අහන්න නැති එකක් මේ බොන්ඩක් පෙරි. ඔව් රාම නෑ මේක කතා කරන්නේ. හරි. මෙන්න මෙයාගේ චිකන් චිකන් බාර්බිකියු එක ගන්නේ දෙයියද හරිනේ චිකන් බාර්බිකියු එක උන සයිස් එක බලා ගන්නයි රහ ඇති සමහරවිට ගාලා දෙකක් ගත්තේ වටත් බයි දෙයි රහයි ස්පයිසි अरे टेस्ट कर बोले और मैं सॉस यार सॉस क्या सॉस है ना lemon nugget දෙනවා හොල්ඩ් එකක් තියෙනවා මොනවාට ගාන ටේස්ට් එක මාව පහක් වැඩි එකක් බත් එක නගන් ඉන්නේ තාම නෑ බත් එක එපිසෝඩ් where is where is the බලමු සෝස් ගාති ටික ගත්තා මේ ටික රයිස් එකට ගත්තේ මේක එකත් හරි මොනම Oh, in what? ඔන්න අපේ එග් ෆ්‍රයිඩ් රයිස් එකයි කොරියන් එකයි ආවා ෆස්ට් ටයිම් try කරන්න ටේස්ට් කරලා බලමු සාමාන්‍යයෙන් ඉතින් එහෙම තමයි දැන් අර වීඩියෝ වල වගේ ඕඩර් කරන එක නෙවෙයි කන්නේ හස්බන්ඩ් එක තමයි මුලින්ම ටේස්ට් කරන්නේ. ඒක අපිට කන්න නැහැ. මම දැනම දැන් දැන් මගේ එක මුලින්ම ගන්න. මේක මොකද්ද බං? ගෝවා. ගෝවා. चिकन ඕවා දම් පාටේ මම ගත්තේ මගේ ගන්න දැන් මට දැන් මට ඉතල අපරාධ මම මේක ගත්තා කාකෝලි දිනනවා ඒක නම් හොඳයි බබ්ලේ මාව මම දන්නේ නැහැ මේ වගේ කට්ටිය කියලා. ඔයත් මේකේ කන්න කියලා හරිද? මේ බර අපි සෙට් කරගත්ත කැමරේ එක ඔක්කොම හොඳයි. අර අඩියේ මොකවත් නැහැ මගේ නේද ඔය කැමරේ එක වත් එක තියෙන්නේ මේ මට කැමරේ එක මගේ නේ. මට කැම ටික නැති ඔයා කන්නකෝ මට චිකන් වාටියක් දාගෙන
Rất ghê tiền gì. Ví dụ mình đi đâu dài thì là phụ. Cái đấy nữa. Cái đó xinh kìa. Nè, ba, chị. ගන්දරාගන්න Chị đấy. හරි දාන්න ඇති ඉවරයි Cái nó bị đá trong cái này. අතරම කලින් කාපුවලට මේක Nó hay lắm. ගාලි සෝස් එක මාරු Nó sẽ đi vào những phần của ta đó. Những phần tích cực thì නෑ නෑ හැටි ඒ හදන හැටි nó đi cái. ඒ ෆිලිපින් රයිස් එක රමක් කියනවා මොකද ඒක හැදුවාම රයිස් එක ජැස්මින් Đi qua cái nào thì ra cái này. ඒ ජැස්මින් රයිස් එක ඒක හැදුවාම ඇලෙනවා වගේ වෙනවා Nó đi cái nào vậy? Nó chỉ cần những cái bật có. නම කියන්නේ නැති රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා බලන්න මම කලින් වීඩියෝ එකක් දැම්ම දැන් නම් පොට අමාරු කියන්න මම මේ වීඩියෝ එකේ උඩින් හරි පල්ලෙන් හරි කොහෙන් හරි දාන්න අකුරු වලින් හයි කරලා Cái này thì cái cầm em chế độ. මම නම් ඉතින් බඩේ කියන්නේ නැහැ ඉතින් කාලා දාන එක එක Ada ni pasti. කාලි වල ඒවා කියන්නේ රහය අතන Mai bị. Nó đâu chỉ là nghe mà rồi. ඒකට සෝස් එකක් කියනවා ගන්න ඕනේ ස්පයිස් සෝස් එකක් ඒකත් ඒකම ආවද හොඳට ෆ්‍රයි වෙලා ඔය Okay. මේක 29 බර්ත්ඩේ ඩේ එකක් දෙන්න බලන්න පොඩ්ඩක් බලන්න අම්මට දෙන්න වැලන්ටයින් එක අම්මට දෙන්න අර හොඳ දරුවෙක් අන්න දුන්න දැන් අරන් ගියා දැකපු නරකම දෙයක් තමයි ලංකාවේ වෙනවා ඇත්තටම මේ ළමයි ඔක්කොම රොබෝල වගේ ඒ මොකද දන්නව හේතුව හැම පොඩි එකෙක්ම මේ ෆෝන් වලට හුරු කරලා තියෙන්නේ පොඩි ළමයින් හැම එකම ඉන්නේ පොඩි ෆෝන් එක අල්ලගෙන ඒ කියන්නේ අම්මලා තාත්තලා මොනවද කරන්න කියලා දන්නේ නැහැ කඩේ යනකොට නිකන් මැන්ඩල් ආයෝ රොබෝලා ආයෝ ඔළුව කරකවගෙන එතන එහෙම හදන්න හොඳ නැහැ ළමයි මොන වුණත් ඒ කියන්නේ අපි පොඩි කාලේම අපි කඩවල වලට අම්මලා කඩේට අපි ගණන් එහෙම පුදු බලනවා. ඒ කියන්නේ අඩුම ගානේ පොඩි දේවල් වලට ඉස්සර රුපියල් 10 20 දීලා මේක ගේන්න කියනවා ඊට ඉතුරු බලලා ගේන්න කියනවා. ගණන් අපිට නිකම්ම නිකන් හුරු කරනවා. දැන් කඩේකට ගියත් අම්මලා මොනවද කරන්නේ තාත්තා මොනවද කරන්නේ කියලා බලාගෙන හරියනවා. ඉස්සර ෆෝන් මොබයිල් නේද අපිට මේ ඉතින් ස්මාර්ට්ෆෝන් තිබෙන්නේ නැහැ. ඒ කාලේ හැටියට දැන් ළමයි ටෙක්නිකල් තමයි ඒ වුණාට ඒක සීමාවකට තියාගන්න ඕනේ කියලා මම නම් දකිනවා. මොකද මෙහි රටවල් වල ළමයි එක බැලුවාම ටෙක් වෙන්න පුළුවන් දැන්ම තියෙන්න පුළුවන් ළමයි අනිත් අයට වඩා හොඳ දැන්මත් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ළමයි නිකන් අර ඔක් කෙනෙක් විදිහට වගේ වැඩ කරලා තියෙනවා. කියන්නේ එයා නිකන් කිසිම ඇක්ටිව් ගතියක් පේන්නේ නැහැ. හේතුව අම්මාට කියන ලේසියට ඉතින් ෆෝන් එක දෙනවා කෑ ගහනවා. එනකොට ඒකට ඉතින් වෙන විකල්පයක් මොකක්ද හොයාගන්න ඕනේ නැත්තම් ළමයාගේ අනාගතේ තමයි නාස්ති වෙන්නේ. මම දාගෙන මගේ ඉස්සරහ පොඩි එකෙක් කියනවා අනිත් අම්මලාට ඔක්කොම hina වෙනවා. අර පොඩි එකා විතර ෆෝන් එක බලාගෙන ඉන්නවා. ඒක කිසිම දැනීමක් එන්නේ නැහැ. ඔය කන්නේ මොනවද කියලා දන්නෙත් නැද්ද? ඔව් ඒ බලාගෙන අර අම්මා කටේ උබනවා. ඒ වන්දයි. නෝනන්ඩිගේ කෑම එකට සහාය දක්වන්න කියලා කියනවා මට නම් බෑ. මට බඩ පොල්. වාහා කොහොමද කියන්නේ? මම බඩ පොල්. පිනං කාලේ ඉවරයි. කාලේ ඉවරයි. යන්න තමයි බස් ගන්න දැන්. ඊළඟ ෆුඩ් රිවිව් එකෙන් එනං හම්බෙමු. අදට අපේ ෆුඩ් රිවිව් එක ඉවරයි. මෙතන අලුත් දෙයක් දැනගත්තා මේ fast and hot pot එක. වයිෆ් මේ පිලිපින් සෙට් එකක් එක්ක ගිහිල්ලා එතන ටේස්ට් කරලා දිනවලු.
රායි. ඒක ගොඩාක් රායලු එතන අයිටම්ස් ටික අපි සිලෙක්ට් කරලා පස්සේ ආලා මම සීෆුඩ්ස් විතරයි. සී ෆුඩ්ස් විතරයි. බලමු ඊළඟ එක සී ෆුඩ්ස් එකක් try කරන්න. එහෙනම් අදට ජය වේවා.